ආයුබෝවන් කියල පිළිගන්නවදත් හංකු කක්සිං YouTube නාලිකාවට. ඉතිං අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 විශේෂ කොරියානු විභාගයේ මැසිනරි මෝල්ඩින් යටතේ එන ටෙක්නිකල් ප්‍රශ්න 200 පිළිබඳව. ඉතිං අපි හැමෝම දන්න කාරණාවක් තමයි මේ ප්‍රශ්න 200 අපිට වේලාසන දීලා තිබුණට බලාගන්න. මේ ප්‍රශ්න 200න් අපිට විභාගයට එන්නේ ප්‍රශ්න 8ක් විතරයි. ඒ ප්‍රශ්න 8 ආවත් අපි මේ ප්‍රශ්න 200ම හොඳින් බලලා මතක තියාගන්න ඕනේ. මොකද මේ ප්‍රශ්න 8 අපිට මේ ප්‍රශ්න 200 ඇතුලෙන් කොහෙන් එනවද කියන එක කියන්න බෑ. ඒ වගේම තමයි ප්‍රශ්නයක් ආවත් මේ PDF එකේ ආකාරයටම නොවෙන්න පුළුවන්. උත්තර 4 උඩයට මාරු වෙලා ඒ විදිහට එන්නත් පුළුවන්. ඒ නිසා අපි පාඩම් කරද්දී නිතරම අපි පාඩම් කරන්න ඕනේ මේ ප්‍රශ්න 200 මේ මාක් කරලා උත්තර ටික මාක් කරලා එන PDF එක වෙනසන බලා ගන්න ඕනේ. ඒක පාඩම් කරන්නේ අපි නිවැරදි උත්තරේ විතරයි ඉස්සෙල්ලම පාඩම් කරගන්නේ. මොකද අපි මේ උත්තර 4ම පාඩම් කරන්න ගියොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා විභාගෙදී. එහෙම වුණොත් අපේ මතකයේ මේ උත්තර 4ම තියෙන නිසා මේ උත්තර 4ෙන් වැරදි උත්තරයකට අපේ මාක් එක යන්න පුළුවන්, අතේ යන්න පුළුවන්. ඒ නිසා නිවැරදි පිළිතුර තමයි අපි නිතරම පාඩම් කරගන්න ඕනේ. අනිත් උත්තර 3 බලන්නෙම නැතුව. හරිද? ඉතින් මේ PDF එකේ අපිට මාක් කරපු උත්තර ටික ඇවිල්ලා තියෙනවා. අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්, පාඩම් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේක කතා කරන්න යන්නේ විශේෂම කාරණාවක්. මේ ප්‍රශ්න 200 ඇතුලේ එක හා සමානම පිළිතුරු ළඟින් යන මේ ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ප්‍රශ්න කීපය තමයි කතා කරන්නේ. ඔයගොල්ලන්ට පොඩ්ඩක් ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ නොදන්න කට්ටියන්ට මමත් මේ පිළිබඳව ලොකුවට ඉච්චර දන්නේ නැහැ. මොකද මම ගිය පාර විශේෂ කොරියානු විභාගයට පෙනී සිටියා. ඒ අත්දැකීමෙන් තමයි මම ඔයගොල්ලන්ට මේක කියන්නේ. මේ ඔයගොල්ලන්ට ඒ මාර්ගෙන් හරි මේක ඔලුවට දාගෙන ගොඩ යන්න පුළුවන් කියලා මේ හිතන නිසා. ඉතින් මේ අපි බලමු පළවෙනියට මෙන්න මේ 89 90 කියන ප්‍රශ්න දෙක. මෙතන සමානකම තියෙන්නේ මෙන්න මේ lubrication tank level කියන එක තමයි. ඒ වගේම 90 ප්‍රශ්නෙත් තියෙන lubrication tank level. ඒ ප්‍රශ්න දෙක අපි නිවැරදි පිළිතුර මතක තියාගන්නේ. මෙතන මේ 89 ප්‍රශ්නය ගත්තන් පස්සේ මේකේ නෑ ස්පින්ඩල් එලාම්. දැන් මේ 90 ප්‍රශ්නේ තියෙනවනේ මේ ස්පින්ඩල් එලාම් කියන එක. ඒක තමයි 90 ප්‍රශ්නේ නිවැරදි පිළිතුර වෙලා තියෙන්නේ. ඒ වගේම 89 ප්‍රශ්නේ ස්පින්ඩල් එලාම් කියන එක නෑ. ස්පින්ඩල් එලාම් කියන පිළිතුර නැත්නම් lubrication tank level low alarm සත්තුන් යොකතා කියන පිළිතුර තමයි තෝරන්න ඕනේ. ඊට පස්සේ 90 ප්‍රශ්නේ ස්පින්ඩල් එලාම් තියෙනවනේ. ස්පින්ඩල් එලාම් කියන එක තියෙනවා නම් ස්පින්ඩල් එලාම් තමයි නිවැරදි පිළිතුර එන්නේ. හරිම සරලයි. පාඩම් කරගන්න හරිම සරලයි මේක. එච්චර ලොකු අමාරුවක් නෑ. කොහෙන් හරි අපිට අල්ලගන්න තැනක් මේක තියෙනවා. මේ අපි ඒක තමයි අවබෝධ කරගන්න ඕනේ ඉස්සෙල්ලම. ඒ වගේම දැන් මේ ප්‍රශ්න දෙකේ මේ සමාන පිළිතුරු දෙක ගත්තම මේ lubrication tank level low alarm. එතකොට මෙතන තියෙනවා lubrication tank level low alarm. දෙකම එක සමානයිනේ. දැන් 89 ප්‍රශ්නේ එන්නේ lubrication tank level low alarm කියන එක. ඒ නිසා දැන් මේ ප්‍රශ්නේ ආවට පස්සේ අපිට මොනවා හරි ඒ වෙලාවේ මනෝපාරකින් මේ අපිට මේක මේ මාක් වෙන්න පුළුවන් 90 ආවතින් 90 ප්‍රශ්නය මේ ආවදී මේ ප්‍රශ්නේ ආවතින් lubrication tank level low alarm කියන එක මාක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කරන්න ඕනේ මෙතන මේ ප්‍රශ්න දෙකෙන්ම පාඩම් කරලා අල්ලගන්න පුළුවන්. lubrication මේ 89 ප්‍රශ්නය ගත්තන් පස්සේ lubrication tank level low alarm කියන එක පාඩම් කරද්දී අපි සබ් තොන් යුකතා කියන වචනේත් එක්ක පාඩම් කරනවා. ඊට පස්සේදී අපිට තේරුම් ගන්න පුළුවන් හරි සෙප්තොන් යුකතා තියෙන ප්‍රශ්නය පිළිතුර ආපු ප්‍රශ්නයක් තිබුණා නම් අනිවාර්යයෙන්ම මේ lubrication tank level low alarm සෙප්තොන් යුකතා කියන එක තමයි එන්න ඕනේ. ඒ වගේම 90 ප්‍රශ්نين බැලුවම lubrication tank level low alarm සෙප්තොන් යුකතා කියන එකට වඩා වෙනස් දෙයක් නම් තියෙන්නේ මෙතන.
මේ පිළිතුර එන්නේ නැහැ. ඒ පිළිතුර කොහොම හිතුවා මාක් වෙන්නේ නැහැ කියන එක ඔළුවේ තියාගන්න ඕනේ. හරි. අන්න ඒ විදිහට තමයි ඒක ඒ 89 90 ප්‍රශ්න දෙකේ නිවැරදි පිළිතුර අපි මතක තියාගන්නේ. හරි ඊට පස්සේදී අපි මේ 102 කියන ප්‍රශ්නේ බලමු. මෙතන කුක්කා ඒසෝ කියලා පටන් ගන්නව නම් අනිවාර්යයෙන්ම එන්න ඕනේ KS කියන එක තමයි. කුක්කා ඒසෝ කියලා පටන් ගන්නව නම් KS කියන පිළිතුර තමයි මාක් වෙන්න ඕනේ. එතකොට මේ හා සමානව ටිකක් ළඟින් යන පිළිතුරක් තියෙන එකක් ආයෙත් හම්බ වෙනවා අපිට 148 ප්‍රශ්නයේදී අපි ඒක බලමු පොඩ්ඩක්. හරි මෙතන තියෙනවා 148 අර කුක්කායිසෝ කියන ප්‍රශ්නයේදී තිබුණා ඒ පිළිතුරු හතර ඇතුළේ තිබුණා මේ BS කියන එක. මේ BS කියන එක එතන මාක් වෙන්න පුළුවන්. ඒ නිසා මෙතන අවබෝධ කරගන්න කුක්කායිසෝ කියලා මුලින් පටන් ගන්න ප්‍රශ්නේ කුක්කායිසෝ කියලා එනවනම් එතන එන්න ඕනේ අනිවාර්යෙන් පිළිතුර KS කියන එක. මෙතන 148 ප්‍රශ්නේ බලන්න කම්සොක් කියන එකෙන් පටන් ගන්නවා නම් කම්සොක් කියන වචනෙන් පටන් ගන්නවා නම් අනිවාර්යෙන් පිළිතුර එන්න ඕනේ BS කියන එක මතක තියාගන්න. හරි තව ප්‍රශ්නයක් තමයි මෙන්න මේ 115 වෙනි ප්‍රශ්නේ තියෙන රූප සටහන් 4 මේ රූප සටහන් 4න් මම පාවිච්චි කරේ මෙන්න මේ ක්‍රමය තමයි මේ මෙතන මේ 4 වෙනි රූප සටහනේ ඔයගලන්ට පේන මෙන්න මෙතන මුල්ල මේ මුල්ල හරියට නිකන් අංශ 90ක වගේ කෝණයකින් තියෙන්නේ. ඉතින් අනිත් රූප සටහන් වල එහෙම දකින්න නැහැ. දැන් මේ තුන්වෙනි රූප සටහනේ මෙතන මුල්ල ගත්තන් පස්සේ එතන මුල්ල නිකන් ඇන්ගල් වගේ නේ තියෙන්නේ. මේ පැත්තට මෙහෙම ඇන්ගල් වගේ තියෙන්නේ. ඒ නිසා ඒ රූප සටහන නිවැරදි පිළිතුර නෙමෙයි. ඒ නිසා මෙන්න මෙතන මේ හරියට අංශක 90ක වගේ කෝණයකින් තියෙන නිසා මේ මුල්ල තමයි මම අවබෝධ කරගත්තේ. රූප සටහන මතක තියාගන්න. හරි ඊළඟ ප්‍රශ්නය තමයි මෙන්න මේ 139 වෙනි ප්‍රශ්නය. මේ 139 වෙනි ප්‍රශ්නයට ඇවිල්ලා තියෙන පිළිතුර තමයි තයින් කියන එක. මේ තයින් කියන පිළිතුර යෙදෙන ප්‍රශ්න දැනට මේ 200 ඇතුලේ 3ක් තියෙනවා. ඒ ප්‍රශ්න තුන තමයි 139 ප්‍රශ්නය, 163 ප්‍රශ්නය, 164 කියන ප්‍රශ්න තුන. අපි සාකච්ඡා කරලා බලමු කොහොමද මේ නිවැරදි පිළිතුරු තෝරගන්නේ මේ ප්‍රශ්න තුනෙන් කියනවා. එතකොට මේ 139 වෙනි ප්‍රශ්නයේ කංගේ නේබු අංග්‍රයොක් චෙකෝවා කන්තෝ කියලා මෙන්න මේ මුල් ටික මතක තියාගත්තම අපිට තීරණය කරන්න පුළුවන් මේ පිළිතුරට මේ ප්‍රශ්නෙට එන පිළිතුර තමයි තයින් කියලා. තයින් 139 වෙනි ප්‍රශ්නේ කංගේ නේබු අංග්‍රයොක් චෙකෝවා කන්තෝ කියලා ඒ ටික මතක තියාගෙන ඒක ඒ ප්‍රශ්නේ ආවම අපිට අනිවාර්යයෙන්ම තෝරගන්න පුළුවන් තයින් කියන පිළිතුර. කංගේ නේබු අංග්‍රයොක් චෙකෝවා කන්තෝ කියලා එනවනම් තයින් කියලා තමයි පිළිතුර මාක් කරන්න ඕනේ. එතකොට අපි යමු 163ට බලන්න කොහොමද වෙනස කියලා. හරි මේ තියෙන 163 වෙනි ප්‍රශ්නය අපි මේකේ මතක තියාගන්නේ ඒකෙත් පිළිතුර විදියට ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන් ඔයගලන්ට තීරීම් කියලා. සමාන පිළිතුරු දෙකක්. එන ප්‍රශ්න දෙකක්. ඉතින් මේකේ අපි පිළිතුර හරියට මතක තියාගන්නේ A321 ප්යොන්තේචොන් කියන කොටස මතක තියාගත්තම හොඳටම ප්‍රමාණවත් මේ පිළිතුර තෝරගන්න. 163 වෙනි ප්‍රශ්නේ A321 ප්යොන්තේචොන්
කියලා මතක තියාගත්තම තයිම් කියලා පිළිතුර අපිට ගහන්න පුළුවන් මාක් එක මාක් කරන්න පුළුවන්. 8321 පොන්තේචොන් කියලා එනවනම් තයිම් තමයි උත්තරේ වෙන්න ඕනේ. එතකොට 164 වෙනි ප්‍රශ්නයත් බලමු කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒකෙත් ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ තුන්වෙනි පිළිතුර විදිහට තයිම් කියලා ඇවිල්ලා තියෙනවා. ඕක පැටලෙන්න පුළුවන්. අර ප්‍රශ්න දෙකේම තියෙන තයිම් නිසා පිළිතුර මේ ප්‍රශ්නේ යෙදුන අවස්ථාවකදී තයිම් මාක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මෙතන මේ 64 වෙනි ප්‍රශ්නේ ඒ ප්‍රශ්නේම කියුවට ප්‍රශ්නයක් නැහැ. මොකද ගොඩක් කෙටි ප්‍රශ්නයක් නේ මෙතන තියෙන්නේ. තාම්චුම් ඉල්පන් යොල්චෝරි සම්පූර්ණම බැරි නම් මේ ඉල්පන් යොල්චෝරි කියන එක මතක තියාගන්න. මේ ඉල්පන් යොල්චෝරි කියලා මතක තියාගත්තම උත්තරේ විදිහට එන්න ඕනේ චිල්හා පොප් කියන එක. උත්තරේ විදිහට චිල්හා පොප් තමයි මාක් වෙන්න ඕනේ. 164 වෙනි ප්‍රශ්නේ ඉල්පන් යොල්චෝරි කියලා යෙදෙනවා නම් චිල්හා පොප් තමයි පිළිතුර විදිහට මාක් වෙන්න ඕනේ. එතකොට ආයිමත් පොඩි සමානකමක් තියෙනවා මෙන්න මෙතන. මේ පිළිතුරේ 162 වෙනි පිළිතුර මේ ප්‍රශ්නය 162 වෙනි ප්‍රශ්නේ තියෙනවා තම් කම්චිල් කියලා පිළිතුර යෙදලා තියෙනවා. තම් කම්චිල්. එතන අපිට මාක් කරන්න වර්ධින්න පුළුවන් කමක් ඇති වෙනවා මෙන්න මෙතන මේ 163 164 කියන ප්‍රශ්න දෙකේමත් මේ තම්කම් චිල් කියන මේ පිළිතුර යෙදලා තියෙනවා. ඉතින් මම අර කලින්ම කිව්ව විදිහට මෙන්න මේ 164 ඉල්පන් යොල්චෝර් කියන එක මතක තියාගෙන මතකයේ ඔයගොල්ලන් තියෙනවා නම් චිල් හබ් කියලා පිළිතුර අනිවාර්යයෙන්ම මතකට එන්න ඕනේ. ඒක මීටර කරගන්න අනිවාර්යයෙන්ම ඉල්පන් යොල්චෝර් කියලා තියෙනවා නම් චිල් හබ් තමයි පිළිතුර වෙන්න ඕනේ. තම්කම් චිල් නෙමෙයි. මෙතන තම්කම් චිල් කියන පිළිතුර අපිට මේ මතක තියාගන්න මෙතන පියවමියොන් kyonghwa yolchoriye sokhaji anangosan කියලා මතක තියාගත්තම හරි. මෙතන 162 පියවමියොන් kyonghwa yolchoriye sokhaji anangosan කියලා යෙදෙනවා නම් එතන තම්කම් චිල් තමයි පිළිතුර විදියට මාක් වෙන්න ඕනේ. හරි. ඊළඟ ප්‍රශ්නය තමයි මෙන්න මේ 168 වෙනි ප්‍රශ්නය. 168 වෙනි ප්‍රශ්නයේත් මේ කියන මේ තම්කම් චිල් කියන පිළිතුර තියෙනවා. ඒ වගේම ඉහත අපි කතා කරා වගේම 162 163 164 ඒ වගේම 168 කියන ප්‍රශ්නේත් මෙන්න මේ තම්කම් චිල් කියන වචනය යෙදෙනවා. ඒ නිසා මේක පැටලීමක් වෙන්න පුළුවන් නිසා අපි කතා කරනවා කොහොමද මේක හරියටම පිළිතුර පුල්ලිම් කියලා අවබෝධ කරගන්නේ ප්‍රශ්නය ආවට පස්සේදී. මෙතන මේ 168 වෙනි ප්‍රශ්නයේ තියෙනවා යොන් හාකි විහෙසෝනන්. මෙතන යොන් හාකි විහෙසෝනන් කියලා ඒ වචන දෙක තියෙනවා. ඉතින් මේ වචන දෙකෙන් අවබෝධ කරගන්න පුළුවන්. මේ වචන දෙක එනවා නම් ප්‍රශ්නෙට අනිවාර්යයෙන් මෙන්න මේ පුල්ලිම් කියන පිළිතුර තමයි යෙදෙන්න ඕනේ පිළිතුර විදියට. ඉතින් පුල්ලිම් කියලා පිළිතුර පුල්ලිම් කියන වචනේත් මේ 168 වෙනි ප්‍රශ්නේ පිළිතුරු දෙකක් තියෙනවා පුල්ලිම්. 4 වෙනි ප්‍රශ්නේ 4 වෙනි පිළිතුරත් තියෙන්නේ පුල්ලිම් කියලානේ. ඉතින් මේ 4 වෙනි පිළිතුරේ තියෙන පුල්ලිම් වල මහ ප්‍රාණ පයන්න නෙමෙයි යෙදලා තියෙන්නේ. මහ ප්‍රාණ පයන්න යෙදෙන පුල්ලිම් කියන වචනය තමයි සිලෙක්ට් කරන්න ඕනේ අපි විභාගයට මේ ප්‍රශ්නේ ආවතින්. මේ 168 වෙනි ප්‍රශ්නේ යොන් හාකි විහෙසෝනන් කියන වචන දෙක යෙදෙනවා නම් මේ මහ ප්‍රාණ පුල්ලිම් තමයි පිළිතුරු විදිහට තෝරන්න ඕනේ. හරි, ඊළඟට කතා කරන ප්‍රශ්න දෙක තමයි මෙන්න මේ 171 172 කියන ප්‍රශ්න දෙක. මොකද්ද මේකේ තියෙන සමානකම? මේ ප්‍රශ්නේ 171
එක්වෙනි ප්‍රශ්නේ තරුසතායිත ඒ වගේම සොරපායිත කියන වචන දෙකක් තියෙනවා. ඒ වගේම තව වචනයක් තියෙනවා මන්තෙන් ඡායිත කියලා. මන්තෙන් ඡායිත. ඒ වගේම ඒ වචන නම් අපි කොහොමවත් බලන්න හොඳ නැහැ මේක පාඩම් කරද්දී. මේ වචන දෙක කොහොමවත් තරුසතායිත අපි පාඩම් කරනෝනේ. 171 වෙනි ප්‍රශ්නේ. ඒ වගේම 172 වෙනි ප්‍රශ්නේ අපි සොරපායිත කියලා පාඩම් කරනවා. ඒ නිසා මේ වචන දෙක අපේ ඔළුවේ හොඳට තියෙනවා මේ තරුසතායිත සොරපායිත කියන වචන දෙක. ඒ වගේම 172 වෙනි ප්‍රශ්නේ ආවම අපිට විභාගෙට හදිස්සියෙන් වතාවොත් මේ තරුසතායිත කියලාත් මාක් වෙන්න පුළුවන් නේ. අපි හරියට අවබෝධයෙන් පාඩම් කරේ නැතුනොත් ඉතින් මේකේ තියෙන වචනයක් හරි අල්ලගෙන අපිට ඒක වරදින්න පුළුවන්. ඒ වගේම 172ට තරුසතායිත කියලා මාක් වෙන්නත් පුළුවන්. එහෙම නොතින් ප්‍රශ්නය වරදිනවා අපිට විභාගෙදී. මතක තියාගන්න හොඳම පොයින්ට් එක තමයි මේ 171 වෙනි ප්‍රශ්නේ අපිට මෙතන තියෙනවා සාපෙක්. මෙතන සාපෙක් තියෙනවා 400. සාපෙක්තෝ. ඒ වගේම සාපෙක් කියලා එනවනම් ඒ ප්‍රශ්නේ මෙතන අපි පිළිතුර තෝරන්න ඕනේ අනිවාර්යෙන්ම 100% විශ්වාසයෙන් තරුසතායිත කියන පිළිතුර තමයි. ඒ වගේම ඒ ක්‍රමයේම තමයි අපිට 172 වෙනි ප්‍රශ්නෙත් බලන්න පුළුවන්. ඒ වගේම යුක්පෙක්තෝ කියලා තියෙනවා නම් අපි තෝරන්න ඕනේ සොරපායිත කියන පිළිතුර තමයි. ඒ විදිහට තමයි නිවැරදිව මේ ප්‍රශ්න දෙකේ පිළිතුරු අපි තෝරගන්න විභාගයේදී. හරි, ඊළඟ ප්‍රශ්නය තමයි මෙන්න මේ 179 වෙනි ප්‍රශ්නය. මේ 179 වෙනි ප්‍රශ්නයේ යෙදෙන පිළිතුරු වලින් සමාන පිළිතුරු යෙදෙන තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය තියෙන්නේ කොතනද? ඒ ප්‍රශ්නය තියෙන්නේ මේ ප්‍රශ්න 133 වෙනි ප්‍රශ්නයේ. 133 වෙනි ප්‍රශ්නය ඔයගොල්ලෝ PDF එක බලන්න. මෙතන තියෙනවා මේ කකයෝගේ පිස්සාතා. මේ කකයෝගේ පිස්සාතා කියන වචනේ මේ පිළිතුර යෙදෙන්නේ 133 නිවැරදි පිළිතුර විදියට. 133 වෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර විදියට යෙදෙන්නේ මෙන්න මේ කකයෝගේ පිස්සාතා කියන පිළිතුර තමයි. 179 වෙනි ප්‍රශ්නේත් මේ කකයෝගේ පිස්සාතා කියන පිළිතුර තියෙනවා. ඒ නිසා මෙතනත් ඔයගොල්ලන්ට පැටලෙන්න පුළුවන්. ඒ නිසා නිවැරදි අවබෝධයක් ඇති කරගන්න මෙතන 179 වෙනි ප්‍රශ්නේ ඔයගොල්ලන්ට චොන්කි චොහන් කියලා වචන දෙකක් තියෙනවා මේ ප්‍රශ්නේ. චොන්කි චොහන්. මේ චොන්කි චොහන් කියන වචන දෙක පාඩම් මතක තියාගන්න. එහෙම නැත්නම් මේ චොන්කි චොහන් ඔන්තොකි කියන වචනයක් මතක තියාගන්න. එහෙමම චොන්කි චොහන් ඔන්තොකි කියලා ආවොතින් මෙතන පිළිතුර විදියට එන්න ඕනේ මේ කකයෝගේ පිස්සාතා කියන පිළිතුර නෙවෙයි. කෝන්චොන්ගි කානං හදා. කෝන්චොන්ගි කානං හදා කියන පිළිතුර තමයි මාක් වෙන්න ඕනේ 179ට. අපි නිකමට 133ට ගිහින් බලමු. හරි, මේ තියෙන 133 වෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර විදියට ඉදිරිය තියෙන්නේ කකයෝගේ පිස්සාතා කියන පිළිතුර අපි කතා කරපු විදියට. ඉතින් මෙතන තියෙන්නේ අර අපි කතා කරපු වචන තුන නෙවෙයි. මෙතන තියෙන්නේ කම්හ්‍යං චිරියොචුන් ඒසෝ ඉල්පන් කුජෝ යොංකංවා. මෙතන මම මතක තියාගත්තේ මෙන්න ඉල්පන් කුජෝ යොංකංවා කියන වචනය. මේ වචනය අර 179 වෙනි ප්‍රශ්නේ යෙදෙන්නේ නැහැ. නැවත යමු 179ට. හරි, මෙතන ඉල්පන් කුචෝ යොංකංකා කියන වචනය නැහැ. මෙතන තියෙන්නේ චොන්කි චොහන් ඔන්තොකි ඒ. චොන්කි චොහන් ඔන්තොකි ඒ කියලා
වචන තුන මතක තියාගත්තම මෙතන අනිවාර්යෙන් පිළිතුරු දෙන්න ඕනේ. ඒ ප්‍රශ්නෙට කෝම් චුක්චුම්මි කානං හද චොංකි චොහං ඔන්තොකේ ඒ කෝම් චුක්චුම්මි කානං හද කියන පිළිතුර තමයි හෙදෙන්න ඕනේ. ඒ විදිහට තමයි 79 වෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුරු තෝරාගන්නේ. හරි අපි කතා කරපු විදිහට ඉතින් මේ විදිහට තමයි මේකේ අර සමානව යන ප්‍රශ්න ටික නිවැරදි පිළිතුරු අපි තෝරගන්න විභාගයේදී කටයුතු කරන්නේ. පාඩම් කටයුතු මේ විදිහට තමයි කෙරෙන්න ඕනේ. ඉතින් මේ ආයිමත් අපි මේ උඩහට ආව 70 ගණන් වල මේ ටෙක්නිකල් ප්‍රශ්න වල 70 ගණන් වල යන ප්‍රශ්න ගොඩක්ම දිගයි. ඔයගොල්ලන්ට ඔළුව අවුල් වෙන්න පුළුවන් මෙච්චර දිගට කොහොමද පාඩම් කරගන්නේ කියලා. මේ ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒක වැඩි හිතන්න දෙයක් නැහැ. මොකද මේ වගේ ප්‍රශ්න මේ 200 ඇතුලේ නැහැ. ගොඩක් දුරට තනි ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒක සමාන පිළිතුරු නැහැ. ඒ නිසා හරිම ලේසි මේ මතක තියාගන්න. මේ දිග ප්‍රශ්න මේ විදිහටම දිගටම මේ කටපාඩම් කරන්න යන්න හොඳ නැහැ. එහෙම පාඩම් කරන්න ගියොත් ඒක ලොකු අවුලක්. ඒ නිසා මෙතන මේ දැන් අපි උදාහරණයක් විදිහට මේ 76 ප්‍රශ්න ගත්තම ඒක ටිකක් දිගයිනේ පිළිතුරු. ඒ නිසා මෙතන මේ කීකේ සූරි. ඒ වගේ එක වචනයක් මතක තියාගන්න. ඒක වචනයක් මතක තියාගත්තම මේක හොඳටම ප්‍රමාණවත්. මේ පිළිතුර නිවැරදි පිළිතුර අපිට තෝරගන්න. බැයි ඒ කියන්නේ හොඳට එහෙම පාඩම් මතක තියෙන මතක ශක්තිය ඔයගොල්ලන්ට ගොඩක් තියෙනවා නම් ඉතින් මේ වගේ වචන දෙක තුනක් මේ මතක තියාගන්න. කීකේ සූරි චෙක් චොං තෙන්න. ඒ වගේ ඉතින් මතක තියාගන්න වචන දෙක තුනක් වුණා. මේක ඔළුවේ පාඩම් නැහැ. අපිට කොච්චර පාඩම් කරත් ඔයගොල්ලන්ට මේ හිතෙන්න පුළුවන් මේක ඔළුවේ පාඩම් නැහැ නේ කියලා. ඒත් මේක අපිට මේ ප්‍රශ්නේ දැක්ක ගමන් අපිට මේ පිළිතුරු තේරෙනවා. පිළිතුරු ඉබේම අපිට ඒක සිලෙක්ට් වෙනවා. මේ මොකද පිළිතුරු කියන එක මතක් වෙනවා ඉක්මනටම. මොකද අපිට පාඩම් කරලා අපි ඇස්වලට හුරු වෙනාන තියෙන්නේ. ඒ නිසා. ඉතින් මේ විදිහට තමයි මේ අපි නිවැරදි පිළිතුරු සපය ගන්න. ඉතින් ඔයගොල්ලෝ හොඳට මේක මේ ක්‍රම ටික බලා ගන්න. නම්බර්ස් ටිකක් ලියාගෙන මේ විදිහටම මම හොඳින් මතක තියාගන්න. Tamanට ආවේනික ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමයට යන්න. ඉතින් විභාග වෙලාවේදී විභාගෙදී පටලවා ගන්න නැතුව මේ හොඳින් පිළිතුරු සපයන්න. ඉතින් ඔයගොල්ලන්ට ජය වේවා.